Hi couples කොහොමද ඔයගලන්ට අද වීඩියෝ එක වෙඩින් එක දවසට නැකත් වරද්ද ගන්න නැතුව කොහොමද රෙඩි වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මෙතනදී ඔයා නැකත් දැන්ටමත් හදලා නම් තියෙන්නේ මොනියම් හේතුවකටවත් ඒ දේවල් වෙනස් කරන්න ඔයාලා යන්න එපා. දැන්ට තියෙන වෙලාවත් එක්ක ඔයාලා ඔයගලගේ අජෙන්ඩා එකක් හදාගෙන යන්න. මෙතනදී මම කතා කරන්නේ 2025 අවුරුද්දේ මැරි කරන්න බලාගෙන ඉන්න තාම නැකත් වලට මුකුත් ගිහලා නැත්නම් ඒ කට්ටිය කොහොමද හරියටම නැකත් ටික හදාගන්නේ කියන එක ගැන අයිඩියා එකක් දෙන්න. පළවෙනියටම අපි මෙතනදී කතා කරන්න ඕනි මෝර්නිං ෆන්ක්ෂන් එකක් හෝ ඉවිනිං ෆන්ක්ෂන් එකක් ඔයගොල්ලන්ගේ තියෙනවා නම් ඒ දේ පදනම් කරගෙන. ඉතින් සමහරක් විට මම මේ කියන ඩීටේල්ස් මම කතා කරන්නේ මෝර්නිං ෆන්ක්ෂන් එකක් පදනම් කරගෙන. ඉතින් ඔයගොල්ලෝ ඉවිනිං එකකට යනවා නම් මේ දේවල්ම පොඩ්ඩක් වෙනස් කරලා ඔයගොල්ලෝ හදාගන්න කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඉවිනිං එකකට වෙනම යනවා නම් මම මේ වීඩියෝ එක ඉක්මනට ගේන්නම්. දැනට මෝර්නිං ෆන්ක්ෂන් එකක් පදනම් කරගෙන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් අපි බලමු පළවෙනි කාරණාව මොකක්ද කියලා. ඉතින් මෙතනදී මම අර කලින් කිව්වා වගේ මෝර්නිං ෆන්ක්ෂන් එකක් පදනම් කරගෙන අපි කතා කරද්දී ඔයාලා දැනටමත් නැකත් හදලා නැත්නම් ඔයාලා පළවෙනියටම කරන්න ඕනේ ඕගලන්ට හොටෙල් එක ඔයගොල්ලෝ බලන්න නම් තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට කම්ප්ලිමන්ටරි 5 hours තමයි අපිට හොටෙල් එකක් හම්බ වෙන්නේ. එතකොට මේ හම්බ වෙන වෙලාවත් එක්ක ඔයා පෝරුව ප්ලෑන් කරන්නේ අවුට්ඩෝර් ගන්න නම් ඉන්ඩෝර් ගන්න නම් ඉන්ඩෝර් වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි අවුට්ඩෝර් පෝරුවක් ප්ලෑන් කරනවා නම් අවුව කියන දේෙන් අපි පොඩ්ඩක් බලන්න ඕන. මොකද අවුවක් වැටෙනවා නම් සාමාන්‍යයෙන් පෝරුවක් කරන්න හරි අමාරුයි. ඉතින් උදේ 9ට කලින් තමයි අපි පෝරුව අවුට්ඩෝර් කරනවා නම් පෝරුව ගන්න තියෙන වෙලාව දැනුවත් කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක ඔයා නැකත් හදද්දී අපි අනිවාර්යෙන් නැකත් හදන්න කලින් බලන්න ඕන ප්‍රධානතම කරුණු දෙක තමයි ඕගොල්ලන්ගේ හොටෙල් එක ඕගලන්ට හම්බ වෙන වෙලාව. ඒ වගේම ඔයාලා අවුට්ඩෝර් පෝරුවක් ප්ලෑන් කරනවා නම් ඒ ඒරියා එක කොහොමද අවුව වැටෙනවද? මෙතන කොයි වගේ වෙලාවකටද ගන්න පුළුවන්? සහ ඕගොල්ලන්ට දීලා තියෙන මාසවල වැස්සෙන් ප්‍රශ්නයක් තියෙනවද? මෙන්න මේ දේවල්. ඒත් එක්කම ඔයාලගේ බියුටිෂියන්ට ඕගොල්ලන්ව ඩ්‍රෙස් කරන්න යන ටයිම් එක. සහ ඕගොල්ලන්ගේ ෆොටෝ ෂූට් එක. ඉතින් මෙන්න මේ දේවල් හැම දෙයක්ම බලලා ඕගොල්ලන්ගේ අදාළ පෝරුව වෙලාව හදා ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා පෝරුවකට යනවා නම් ඒ කියන්නේ පෝරුවක් ගන්නවා නම් චාරිත්‍ර මේ දේවල් සැලකිලිමත් වෙලා ඕගොල්ලෝ ගන්නවා නම් ඕගොල්ලෝ 100% ඕගොල්ලන්ගේ හරියාකාරව චාරිත්‍ර ටික සහ ෆන්ක්ෂන් එක හරියාකාරව කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕනි දේ තමයි ඔයාලගේ අර මං කිව්වා වගේ හොටෙල් එක හම්බ වෙන වෙලාවෙන් පස්සේ ඔයාලට බියුටිෂියන්ව ඔයගලන්ව කොච්චර වෙලාවකටද අවශ්‍ය වෙන්නේ කියලා. සාමාන්‍ය මෝර්නිං ෆන්ක්ෂන් එකක් අපි ගන්නවා නම් පාන්දර දා තමයි ඔයගලන්ට පිටත් වීම. ඒ කියන්නේ නිවසින් පිටත් වීම නැකත දෙන්නේ. එතකොට හම්බ වෙන පළවෙනි නැකත තමයි මේ තියෙන්නේ නිවසින් පිටත් වීම නැකත. ඒ කියන්නේ ඔයගලන්ගේ වෙඩින් එක සඳහා සූදානම් වෙන්න තියෙන පළවෙනි නැකත නිවසින් පිටත් වීම නැකත. එතකොට මේ නැකත අපි ගනිද්දී ඔයා ගොඩාක් හොඳයි. මම මගේ ක්ලයන්ට්ලට සාමාන්‍යයෙන් ඉන්ෆෝම් කරන දෙයක් තමයි අපිට අපේ ලොකේෂන්ස් වලට පහසුවෙන්ම යන්න පුළුවන් දුරක තියෙන බියුටිෂියන්ස්ලා වෙන්ඩර්ස්ලා මේ හැමෝම සිලෙක්ට් කරගන්න කියලා. ඉතින් මොකද අපි ගොඩාක් දුර තියෙන ලොකේෂන් සිලෙක්ට් කරගත්තොත් සමහරක් විට අපිට වෙලාව සම්බන්ධව ගැටලුවක් වෙන නිසා අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ ගොඩක්ම ඕගොල්ලන්ගේ වෙඩින් එකට අවශ්‍ය කරන වෙන්ඩර්ස්ලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ළඟම ලොකේෂන් එකට ඒ කියන්නේ ඔයාලගේ හොටෙල් එකට යන්න පුළුවන් පහසු දුරක කට්ටිය තෝරගන්න කියලා. ඉතින් මේ වගේ බියුටිෂියන් එක්ක අපි සාමාන්‍ය ෆයිනල් මීටින්ග්ස් එතකොට ඩිස්කෂන්ස් තියද්දී අහන්න ඒගොල්ලන්ට ඔයාව ඩ්‍රෙස් කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ඉතින් බියුටිෂියන් ඔයාව පාන්දර 1ට ඉල්ලනවා නම් ඔයා පාන්දර 1ට ගෙදරින් පිටත් වෙලා හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් ඔයාගේ ගෙදර ඉඳලා බියුටිෂියන්ගේ ලොකේෂන් එකට යන ඩිස්ටන්ස් එකත් එක්ක බලලා අදාළ පිටත් වීමේ නැකතවා හදාගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ අනිකුත් චාරිත්‍රයේ දේවල් ටික ඒ විදිහටම තියලා ඔයාට සලෝන් එකකින් පිටත් වෙන්න තියෙන වෙලාව, ඒ කියන්නේ සාමාන්‍ය ෆොටෝග්‍රැෆර්ස්ලා මිනිමම් ෆොටෝ ෂූට් එකට ඉල්ලන්නේ පැය 2ක්. ඔයාලා වීඩියෝ එකක් කරනවා නම් උපරිම පැය 3.5 අතර කාලය තමයි එයාලා ෆොටෝ ෂූට් එක සඳහා ඉල්ලන්නේ. සාමාන්‍යයෙන් උදේ 7:00 කියන අතර වෙලාවෙදී 6:00 කියන අතර වෙලාවෙදී තමයි ඒගොල්ලෝ අදාළ ෆොටෝ ෂූට් එක කරන්න ස්ටාර්ට් කරන්නේ. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ සලෝන් එකකින් රිලීස් වෙලා ෆොටෝ ෂූට් එක සඳහා යන්න තියෙන වෙලාවල් මේ හැම දෙයක්ම එක්ක ඕගොල්ලන්ගේ අදාළ ලොකේෂන් ඩිස්ටන්ස් එකත් එක්ක ඊළඟ තියෙන වැඩ ටික ප්ලෑන් කරන්න.
සහ මම අර කිව්වා වගේ පෝරුව අවුට්ඩෝර් ගන්නවා නම් උදේ 9ට කලින් පෝරුව arrange කරගන්න. ඔයාලා ඉන්ඩෝර් ෆන්ක්ෂන් එකක් විදිහට නම් ඔයාලගේ පෝරුව කරන්නේ වෙලාව සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි මෙතනදී තවත් දැනගන්න ඕන කාරණාවක් තමයි ඔයාලගේ අදාළ පෝරුව චාරිත්‍ර තියෙන වෙලාවට පැය භාගයකට කලින් ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලගේ ෆොටෝ ෂූට් එකෙන් පස්සේ වෙනම පැය භාගයක් තියාගන්න. පැය භාගයකට වඩා පොඩි තව විනාඩි 15ක් 20ක කාලයක් තියාගන්න. මොකද ඕගොල්ලන්ගේ ටච් අප්ස් තියෙනවා නම් ඕගොල්ලන්ට මහන්සි නම් ස්ට්‍රෙස් වගේ නම් ඕගොල්ලන්ට අර කාලය පොඩි රිලැක්ස් එකක් තියලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ අදාළ පෝරුව චාරිත්‍රයට යනවා නම් ඕගොල්ලෝ හොඳයි. මොකද සාමාන්‍යයෙන් පෝරුව අෂ්ටක කරද්දී පැය භාගයකට කාලයක් ඒගොල්ලෝ කලින් ඉල්ලන්නේ. ඒ කියන්නේ පෝරුව චාරිත්‍ර සඳහා තියෙන වෙලාවට පැය භාගයක් කලින් ඉල්ලන්නේ. එනවා ගෲම්ව වෙල්කම් කරන්න ඊට පස්සේ බ්‍රයිඩ්ව වෙල්කම් කරන්න. සාමාන්‍යයෙන් ගෲම්ගේ වෙල්කම් එක සඳහා පොඩි කාල වේලාවක් යන නිසා කියන්නේ ගෲම්ගේ ඇත්තටම වෙලාව යන්නේ යාගේ පයිසෙදී මේ චාරිත්‍රය තියෙනවා. එතකොට මනාලියගේ පාර්ශවය විසින් මනාල පාර්ශවය පිළිගැනීමේ යම්කිසි චාරිත්‍ර විධාන කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක අවම පැය භාගයකට කාලයක් තිස්සේ දෙපාර්ශවයම අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න ඕන. ඉතින් මෙන්න මේ දේවල් එක්ක තමයි අපේ මෝර්නින් ෂෙඩියුල් එකක් අපි ප්ලෑන් කරන්න ඕන. එතනින් පස්සේ ඔයගලගේ පෝරුව චාරිත්‍ර වලින් පස්සේ ඔයගලගේ ඔයිල් ලැම්ප් එක, ශාස්ත්‍රීය මේසය, එතකොට කිරිකල, ඔයගලගේ අනිත් දේවල් වලට සාමාන්‍ය විනාඩි 5ක 10ක අතර කාලයක් වෙන් කරන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපි මේන්ලිම දැනගන්න ඕනේ මෝර්නින් ෆන්ක්ෂන් එකක අපි යනවා නම් කොහොමද ටයිම් ෂෙඩියුල් එක සම්බන්ධව. ඉතින් ඇත්තට අපිට ලොකු කාල වේලාවක් අපි වැඩිපුරම අවධානය දෙන්න ඕනේ නැකත් වෙලාවල් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට අපි නැකත් වෙලාවල් එක්ක සම්බන්ධ වුණොත් අපිට පුළුවන් පරත්ත ගන්න නැතුව නැකත් ටික හරියට පිළිවෙලට කරගෙන යන්න. ඒ වගේ ඕගලන්ගේ නැකත් වෙලාවල් හදන්නේ සරලව කියන්න ඕගලන්ගේ බියුටිෂියන් ගෙන් අහන්න ඕගලන්ට යන වෙලාව, කියන ඔයාලව ඩ්‍රෙස් කරන්න යන තියෙන ටයිම් එක සහ ඔයගලන්ගේ ඩ්‍රෙසින් එක ස්ටාර්ට් කරන ටයිම් එකේ රෆ්ලි අයිඩියා එකක් අරගෙන ඔයගලන්ගේ නිවසේ ඉඳලා අදාළ ස්ථානයට කියන්නේ සලාන් එකට ඩ්‍රෙස් වෙන්න යන දුර මේ දේවල් ටිකත් එක්ක සහ එතනින් පස්සේ ආ බියුටිෂියන්ගේ රිලීස් වෙලා බියුටිෂියන්ගෙන් පස්සේ ආව කෙලින්ම හම්බ වෙන්නේ ෆොටෝග්‍රැෆර්ට. ඉතින් ෆොටෝග්‍රැෆර්ත් එක්ක කතා කරලා ෆොටෝග්‍රැෆර්ට කොච්චර වෙලාවක් යනවද කියලා බලලා ඒ වෙලාවටම ඔයා එතන ඉන්න ඕනේ. කියන්නේ 6ට නම් ෆොටෝ ෂූට් එක ඔයා 6ට සලාන් එකකින් පිටත් වෙලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 6ට කලින් ඔයා අදාළ ෆොටෝ ෂූට් ලොකේෂන් එකට ඔයා යන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ පෝරුව චාරිත්‍ර වලට පැය භාගයකට කලින් ඔයා සූදානම් වෙන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික තමයි රෆ්ලි අපි ප්ලෑන් එකක් විදිහට කියන්නේ. ඉතින් අද අපි මේ කතා කරපු මේන් පොයින්ට්ස් ටිකත් එක්ක ඔයාලට පුළුවන් ඔයාගේ නැකත් වෙලාවල් හරියාකාරව හදාගෙන ඔයාගේ වෙඩින් එකේ වැඩ කටයුතු ටික ලස්සනටම කරගෙන යන්න. ඉතින් ඔයාගේ වෙඩින් එකත් අපිත් එක්ක ප්ලෑන් කරන්න නම් 076 941 5943 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් thank you.